මගේ චූටි දූල පුතාලට මම අද කියන්න යන්නේ අපාවට සිටින සතුන් ගැන. අපාවට සිටින සතුන් ඔවුන් ගන්න ආහාර රටාව අනුව කොටස් 3කට වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි ශාක භක්ෂක, මාංශ භක්ෂක වගේම සර්ව භක්ෂක සතුන්. අපි ශාක භක්ෂක සතුන් විදියට හඳුනාගන්නේ ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සතුන්. ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සතුන් ලෙස ගිරවා, හාවා, මුවා, ජිරාෆ්, පැන්ඩා, අලියා, සමනලයා, ගවයා, එළුවා යන සතුන් අයත් වෙනවා. ඊළඟට අපි මාංශ භක්ෂක සතුන් හඳුනා ගනිමු. මාංශ භක්ෂක සතුන් කියලා කියන්නේ මස් පමණක් ආහාරයට ගන්නා සතුන්. ඔවුන්ගේ නම් සිංහයා, කොටියා, ඩොල්ෆින්, උකුස්සා, කිඹුලා, නයා, මෝරා, තලගොයා යන සතුන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු සර්ව භක්ෂක සතුන්. සර්ව භක්ෂක සතුන් කියලා කියන්නේ ශාක කොටස් වගේම මාංශ කොටසුත් ආහාරයට ගන්න සතුන්. සර්ව භක්ෂක සතුන් විදියට පූසා, බල්ලා, කපුටා, ඌරා, මොනරා, මිනිසා, හිමවලසා යන සතුන් නම් කරන්න පුළුවන්. මං අද කියලා දුන්න පාඩම ඔයාලට තේරුණා නම් මගේ Little Wonders YouTube channel එක subscribe කරන්න